ආයිබෝන් ඔයාලා හැමෝටම මගේ නම කේශාර වැලිවත්ත. අපස උසස් පෙළ සංයුක්ත ග්‍රන්ථය කියන්නේ නම ඇහුවත් ගොඩක් ළමයි අපෝ කියලා කියන විෂය. සමහර අය කියනවා මේ විෂය ගොඩක් අමාරුයි කියලා. තවත් සමහර අය කියනවා දක්ෂම ළමයින්ට අර අපි කියන්නේ සාමාන්‍ය මීටර කියලා. අන්න එයාලට විතරයි මේක ගොඩ දාගන්න පුළුවන් කියලා. ඇත්තටම මේ දේ එහෙමද? තාමත් සංයුක්ත ග්‍රන්ථය කරනවද නැද්ද කියලා දෙගිඩියාවකින් නම් ඉන්නේ මේ වීඩියෝ එක අවසානයේත් රැඳී සිටින්න. මුලින්ම අපි මේ සංයුක්ත ගණිතය කියන විෂය ගැන පොඩි අවබෝධයක් ගමු. ගණිතය කියන්නේ විශ්ව භාෂාව. අයි පොඩි කාලේ ඉඳන්ම ගණිතය කියන විෂය හැදෑරුවට මම විශ්වාස කරන විදිහට ඒ භාෂාවට අත්පොත තියෙන තැන තමයි උසස් පෙළ සංයුක්ත ගණිතය කියන්නේ. සංයුක්ත ගණිතය කියන්නේ ගණන් හදන විෂයක් විතරක්ම නෙමෙයි. මේකෙන් ඔයා ඉගෙන ගන්නවා යම්කිසි ගැටලුවක් දැක්කම ඒ ගැටලුව දිහා වෙනස් විදිහට දකින්න. ඒ ගැටලුව තාර්කික විශ්ලේෂණය කරන්න. ඒ වගේම ප්‍රායෝගික විසඳුමක් ලබා ගන්නේ කොහොමද කියන එක ගැන. ඒ කියන්නේ මේක හිතන විදිය දියුණු කරන විෂයක්. ඒ වගේම යම් සිද්ධියක් දිහා වෙනස් රාමුවකින් දකින්න කියා දෙන විෂයක්. ඒ නිසා අද ලෝකේ ගොඩක් ඉහළ මට්ටමේ ක්ෂේත්‍රවල ගණිතයට විශාල වටිනාකමක් තියෙනවා. ගොඩක් අය හිතන්නේ සංයුක්ත ගණිතය ඉගෙනගෙන යන්න තියෙන එකම තැන ඉංජිනේරින් විතරයි කියලා. ඒක සමාජයේ තියෙන ලොකු මිත්‍යාවක්. ඔයාලට සංයුක්ත ගණිතය කරලා යන්න පුළුවන් ක්ෂේත්‍ර ගණනාවක්ම තියෙනවා. එතනින් ඉංජිනියරින්, කම්පියුටර් සයන්ස්, සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්, දැන් මේ අපි මේ දවස්වල ගොඩාක් කතා කරන AI, ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස්, ඩේටා සයන්ස්, ස්ටැටිස්ටික්ස්, රොබොටික්ස් මේ තියෙන්නේ ඒ අතරින් කීපයක් විතරයි. මේ හැම ක්ෂේත්‍රෙම පදනම වැටලා තියෙන්නේ ගණිතයේ තියෙන සංකල්පවලින්. දැන් ගොඩක් අය අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තමයි මං හදන්නේ. ඒ ලෙවල් සංයුක්ත ගණිතය අමාරුද? මං හිතන විදියට ඔව්. හැබැයි මෙහෙමයි. මුලදී ටිකක් අමාරු ගතියක් තියෙනවා. හැබැයි ඒ අමාරු වෙන්නේ සංයුක්ත ගණිතය කියන විෂය නිසා නෙමෙයි. ගොඩක් ළමයින්ට කියා දෙන ගණිත සිද්ධාන්ත තේරුණාට මූලික පදනම හරියට වැටලා නැති නිසායි. සාමාන්‍ය පෙළේදී ඉගෙනගත්ත මූලික සංකල්ප හරියට තේරෙන්නේ නැතුව උසස් පෙළ පටන් ගත්තොත් ටික දවසකින් පාඩම් ගොඩ ගහනවා. අන්නේ හේතුව නිසා තමයි මේ විෂය ගොඩක් අය අමාරුයි කියලා කියන්නේ. සාමාන්‍ය පෙළ ගත්තොත් අපි ගොඩක් වෙලාවට සූත්‍රයක් මතක තියාගෙන ඒකේ තියෙන පදවලට අදාළ දත්ත, ඒ කියන්නේ අදාළ අගයන් ආදේශ කරලා තමයි උත්තර ගන්නේ. ඒත් උසස් පෙළ සංයුක්ත ගණිතයේදී එහෙම කරන්න ටිකක් අමාරුයි. මෙතෙන්දී අපි බලන්නේ යම්කිසි සූත්‍රයක් ගොඩනගන්නේ කොහොමද? තවත් ගැටලුවකට මේ සූත්‍රය භාවිත කරන්නේ කොහොමද වගේ දේවල් ගැන. මේ සීරීස් එකේ මම කෙලින්ම විෂයේ අන්තර්ගත පාඩම් වලට යන්නේ නැහැ. මොකද මේ වීඩියෝ සීරීස් එක බලන හැමෝම එකම දැනුම් මට්ටමක නැති නිසා. ඔයාලව යම්කිසි එකම දැනුම් මට්ටමකට ගන්න ඕන නිසා මුලින්ම අපි ෆවුන්ඩේෂන් කෝස් එකක්, ඒ කියන්නේ පදනම් පාඨමාලාවක් කරනවා. ඒකේ අපි බලනවා දීපල් ප්‍රසාරණය, සාධක සෙවීම, බීජීය භාග, බීජීය සමීකරණ, දර්ශක සහ ලඝුගණක සමීකරණ වල පද උක්ත කිරීම වගේ උසස් පෙළ සංයුක්ත ගණිතයට අවශ්‍ය මූලික පාඩම් කිහිපයක්. මේ ටික හොඳින් තේරුම් ගත්තොත් ඉදිරි පාඩම් ගොඩක් ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්. මේ කෝස් එක මම කරන්නේ සමීකරණයක් ලියලා ගණන් 2-3ක් හදන එක විතරක් නෙමෙයි. මම උත්සාහ කරනවා ඔයාලට ගානක් දැක්කම ඒක වෙනස් විදියට හිතන්නේ කොහොමද කියලා පුරුදු කරන්න. ඔයා මේ අවුරුද්දේ උසස් පෙළට සංයුක්ත ගණිතය පටන් ගන්න ඉන්න කෙනෙක් නම් මේ සීරීස් එක මුලින් ඉඳන්ම බලන්න. මොකද මේ කෝස් එකේ හැම පාඩමක්ම ඊළඟ පාඩමට සම්බන්ධ වෙනවා. එක පාඩමක් හරි මග ඇරුණොත් ඉදිරියේ කරන පාඩම් තේරුම් ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් ඉඳන්ම අපිත් එක්ක මේ ගමන යන පටන් ගන්න. ඒ වගේම ඉදිරියට එන එක පාඩමක්වත් මග නොහැර බලන්න. දැන්ම අපේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ෆවුන්ඩේෂන් කෝස් එකේ පළමු පාඩමෙන් නැවත අපි හමු වෙමු. ඔබ සැමට ජය වේවා.